මේ වීඩියෝ එක බලන ඔයාව මගේ channel එකට මං හරි ආදරෙන් එකතු කරගන්නවා. අද අපි කතා කරන්නේ සිංහල භාෂාවේ තියෙන තවත් වැදගත් කරුණක් වෙන ක්‍රියාපද ගැන. ඉතින් ඉන්නකෝ ක්‍රියාපද 6 කවදාවත් අමතක වෙන්නේ නැති විදිහට අද අපි ඉගෙන ගමු. අපි එදිනෙදා ජීවිතේදී සිදු කරන ක්‍රියාවන්, සිද්ධ වෙන දේවල්, ඒ වගේම විඳීමක් හංගවන පදවලට තමයි ක්‍රියාපද කියලා කියන්නේ. සිංහල භාෂාවේ ක්‍රියාපද වර්ග කිහිපයක්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි දැන් ඒකින් එක කතා කරමු. පූර්ව ක්‍රියා. පූර්ව කියන්නේ පෙරනේ. එතකොට පූර්ව ක්‍රියාවක් කියන්නේ පෙර කරලා තියෙන ක්‍රියාපද වලට. යම් වාක්‍යයක අවසාන ක්‍රියාවට කලින් සිද්ධ කරලා තියෙන සියලුම ක්‍රියාපද වලට තමයි පූර්ව ක්‍රියා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මම රූපවාහිනිය බලා බත් කෑවෙමි කියන වාක්‍යයේ බත් කෑවෙමි කියන වදයට කලින් මම රූපවාහිනිය බලා කියලා තියෙනවනේ. ඒ කියන්නේ බත් කන්න කලින් රූපවාහිනිය බලලා තියෙනවා. එතකොට මේ වාක්‍යයේ පූර්ව ක්‍රියාපදය වෙන්නේ බලා කියන පදය. සාමාන්‍යයෙන් ඕනම වාක්‍යයක අවසාන ක්‍රියාවට කලින් කරලා තියෙන හැම ක්‍රියාවක්ම උදාහරණ විදිහට බලා, ගයා, ලියා, උයා වගේ අවසාන ක්‍රියාවට කලින් සිද්ධ කරලා තියෙන හැම ක්‍රියාපදයක්ම ඇති වෙන්නේ පූර්ව ක්‍රියා ගණයට. මිශ්‍ර ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියන්නේ දැන් සිදු කරමින් පවතින ක්‍රියාපද වලට. මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍යයන් 3ක් යටතේ හඳුනගන්න පුළුවන්. මින්, මිනි, මින කියන්නේ මිශ්‍ර ක්‍රියා බෙදෙන ප්‍රත්‍යයන් 3. නටනවා කියන පදයට මිශ්‍ර ක්‍රියාවල මින් ප්‍රත්‍යය යෙදුනහම නටමින් කියලත්, මිනි ප්‍රත්‍යය යෙදුනහම නටමිනි කියලත්, මින ප්‍රත්‍යය යෙදුනහම නටමින කියලා වෙනස් වෙමින් මිශ්‍ර ක්‍රියාවක් බවට පත් වෙනවා. වගේම අපි කලින් කතා කරන්නේ පූර්ව ක්‍රියා ගැන. මේ පූර්ව ක්‍රියාවක් දිත්තු වෙලා මිශ්‍ර ක්‍රියාවක් හැදෙනවා. දැන් අපි නටා කියන පදය ගත්තාම නට නටා කියලත්, ගයා කියන පදය ගත්තාම ගය ගයා කියලා මිශ්‍ර ක්‍රියාවක් පූර්ව ක්‍රියාවක් දිත්තු වීමෙන් නිර්මාණය වෙනවා. විධික්‍රියා. විධික්‍රියා කියන්නේ විධානයකට ආදරයෙන් හෝ අනාදරයෙන් හෝ කරනු ලබන විධානයක්, ඉල්ලීමක්, නියෝගයක්, ආයාචනයක් හංගවන පදවලට තමයි අපි විධික්‍රියා කියලා කියන්නේ. උදාහරණ විදිහට අපි ආදරෙන් කියන්නේ එන්නකෝ, යන්නකෝ, ගන්න, කන්න වගේ වචනත් අපි හරි අනාදරෙන් කියන්නේ වරිල්ලා, ඵලයන්, ගනින් ඔය වගේ අනාදරෙන් කියන පදත් අපි විධානයක් විදිහට කියන්නේ බඳිනු, කරනු, බලන් ඔය වගේ විධානයක් විදිහට කරන පදත් විධික්‍රියා ගණයට අයිති වෙනවා. ආශිර්වාද ක්‍රියා. ආශිර්වාද ක්‍රියා කියන්නේ ඉතින් ආශිර්වාද කරන එකටනේ, නැත්නම් ප්‍රාර්ථනාවකට. අපිට යහපතක් හෝ අයහපතක් අන්දමින් මේ ආශිර්වාද ක්‍රියා සිද්ධ කරන්න පුළුවන්. උදාහරණ විදිහට සෙත් වේවා, භංග වේවා, දෙවි පිහිටයි, බුදු සරණයි වගේ පද ආශිර්වාද ක්‍රියාවලට අයිති වෙනවා. ප්‍රයෝජක ක්‍රියා. ප්‍රයෝජක ක්‍රියාවක් කියන්නේ ප්‍රයෝජනයකට. ඒ කියන්නේ තව කෙනෙකු ලවා යමක් කරවනවා නම් නැත්නම් මෙහෙවීමක් සහිතව කරන ක්‍රියාපදවලට තමයි ප්‍රයෝජක ක්‍රියා කියලා කියන්නේ. උදාහරණ විදිහට අම්මාපත් පිසී කියන පදය ප්‍රයෝජක ක්‍රියාවලට හැරෙව්වහම අම්මා දියණියන් ලවා පත් පිසවයි කියන පදේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වාක්‍යයේ ප්‍රයෝජක ක්‍රියාව වෙන්නේ පිසවයි කියන පදේ. අසම්භාව්‍ය ක්‍රියා. අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ අවිනිශ්චිතයක් දෙන ප්‍රකාශනයකට. අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා සහ කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා කියලා.
අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ක්‍රියාවේ අනියම් බවක්, ඒ කියන්නේ ස්ථිර නැති බවක් ප්‍රකාශ කරන ක්‍රියාපදවල තමයි අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. උදාහරණ විදිහට වැසි වැස්සොත් ගඟ පිරේ. ගඟ පිරෙන්නේ වැසි වැස්සොත් නේ. එතකොට අපිට වහිනවද නැද්ද කියලා ස්ථිරත්වයක් නැහැනේ. එන්නේ ඒ වගේ ස්ථිරත්වයක් නැති අවිනිශ්චිත බවක් දෙන ප්‍රකාශවලට තමයි අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඒ කියන්නේ ක්‍රියාවකින් කිසියම් කාලයක් හඟවනවා නම් මේ පදවලට කියනවා කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද කියලා. උදාහරණ විදිහට හිරු බැස යද්දී ව්‍යුම් මුඛරිත විය. මේකෙදි හිරු බැස යද්දී කියන්නේ කාලයකදීනේ. හිරු බැස යද්දී තමයි ව්‍යුම් මුඛරිත වෙලා තියෙන්නේ. එතකොට මේ වාක්‍යයේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපදය වෙන්නේ බැස යද්දී කියන පදේ. උදාහරණ විදිහට නටද්දී, බලද්දී, බලන විට, මරණ විට වගේ පද ඇතුළත් වෙනවා. ඉතින් ක්‍රියාපද කියන්නේ හරි චූටි පාඩමක්නේ. ඔයාට මේ ටික බලාගත්තා නම් ක්‍රියාපද වලින් එන ඕනම ප්‍රශ්නයකට හරියටම උත්තර ලියන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.